අමායා 28 හැවිරිදි තරුණියක්. ඇය ජීවත් වූයේ කොළඹ නගරයේ කුඩා මහල් නිවාසයක තනියමයි. පිටතින් බැලූ විට ඇයගේ ජීවිතය සාර්ථක බව පෙනුනත් ඇයගේ හදවත ඇතුළේ තිබුණේ අසීමිත හිස් බවක්. හොඳ රැකියාවක් තිබුණා. හොඳ වැටුපක් තිබුණා. ලස්සන මිතුරන් පිරිසක් හිටියා. නමුත් ඇයට සැබෑ සතුට තිබුණේ නැහැ. ඇයගේ ජීවිතයේ ලොකුම වේදනාව වුණේ මීට වසර 2කට පෙර ඇයගේ මව මිය යාමයි. එතෙන් සිට අමායාට ලෝකයම අඳුරුයි වගේ දැනුණා. එක් සෙනසුරාදා දිනක ඇය මවගේ පැරණි බඩු පෙට්ටියක් විවෘත කරා. ඒ තුල තිබුණේ කහ පැහැයට හැරුණු පොත් කීපයක්. පැරණි ඡායාරූප සහ අමුතු දිනපොතක්. දිනපොතේ මුල් පිටුවේ ලියා තිබුණේ මෙන්න මෙහෙම. ඔබ මෙය කියවන්නේ නම් මතක තබා ගන්න. ජීවිතයේ ඔබ ස්තුතිවන්ත වන දේවල් වැඩි වන තරමට ඔබේ ජීවිතයට තවත් ආශිර්වාද පැමිණේ කියලායි ලියලා තිබුණේ. අමායා ඒක දැකලා සිනාසුණා. අම්මාත් මේ වගේ දේවල් විශ්වාස කළානේ. නමුත් ඇය දිනපොත කියවන්න පටන් ගත්තා. දිනපොත පුරාම තිබුණේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. සෑම දිනයකම ඇයගේ මව ස්තුති කළ දේවල් ලියා තිබුණා. අද ලැබුණු ආහාරයට ස්තුතියි. අද වැස්සට ස්තුතියි. අද දුව සිනාසුණු නිසා ස්තුතියි. තවමත් ජීවත්ව සිටින නිසා ස්තුතියි. අමායාට ඇස් තෙත්තුණා. ඇය හිතුවා මම අවුරුදු ගානක් තිස්සේ ස්තුති කළේ මොනාටද කියලා. පිළිතුරක් තිබුණේ නැහැ. එදා රාත්‍රියේ ඇය කඩදාසියක් ගත්තා. අද මට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 3ක් ඇය ලියන්න ගත්තා. 1. මම නවාතැනක් තිබෙනවා. 2. මට කෑම තිබෙනවා. 3. මම තවමත් ජීවත්ව සිටිනවා. ඒක ලියලා ඇය නිදාගත්තා. ඇය උදේ ඇය අමුතු සැහැල්ලුවකින් අවදි වුණා. දින කිහිපයක් ඇය මේ දිගටම කළා. දින 7ක්, දින 14ක්, දින 21ක්. සෙමින් ඇයගේ සිතුවිලි වෙනස් වෙන්න පටන් ගත්තා. ඇයගේ මුහුණේ හිනාව නැවත පෙනෙන්න ගත්තා. නමුත් එය ආරම්භය පමණයි. එක් දිනක් ඇය වැඩ ඇරී ගෙදර යන අතරතුර පරණ පොත් අලෙවි සැලක් අසලින් ගියා. ඇයට හදිසියේ ඇතුළට යන්න ඕන වුණා. පොත් අතර සොයමින් සිටියදී පැරණි කළු පැහැති පොතක් ඇයගේ අවධානයට ලක් වුණා. ඒකේ නමක් නම් තිබුණේ නැහැ. පොත විවෘත කරා. මුල් පිටුවේ තිබුණේ එකම වාක්‍යයක්. ඔබ සොයන දේ ඔබව සොයමින් සිටි. අමායාගේ ඇඟේ හිරිවැටීමක් දිව ගියා. ඇය පොත මිලදී ගත්තා. නිවසට පැමිණ කියවන්න පටන් ගත්තා. ඒ පොතේ සඳහන් වූයේ ආකර්ෂණ නීතිය ගැනයි. නමුත් සාමාන්‍ය පොත්වලට වඩා වෙනස්. එහි සඳහන් වුණේ ඔබ හදවතින්ම විශ්වාස කරන දේවල් ඔබේ ජීවිතයට ඇදගනි. ස්තුතිවන්තකම යනු ආකර්ෂණයේ වේගවත්ම බලයයි. ආදරය යනු විශ්වයේ ඉහළම කම්පන ශක්තියයි. එම වාක්‍ය අමායාගේ මනස තුල ගැඹුරින් තැන්පත් වුණා. එදා රාත්‍රියේ ඇය පළමු වතාවට තමන්ගේ අනාගතය ලියාගත්තා. මම සතුටින් ජීවත් වෙනවා. මම ආදරය ලබනවා. මම මගේ ජීවිතයේ නියම පුද්ගලයා හමු වෙනවා. මම ආශ්චර්යයන්ට විවෘතයි. සති දෙකකට පසු අමායාගේ ජීවිතයේ අමුතු සිදුවීම් ආරම්භ වුණා.
පළමුව ඇයට අනපේක්ෂිත උසස් වීමක් ලැබුණා. ඊළඟට වසර ගණනාවක් කතා නොකළ පාසල් මිතුරියක් නැවත සම්බන්ධ වුණා. ඊට පසු කුඩා ලොතරැයකින් මුදලක් දිනා ගත්තා. මේවා අහම්බයක් වෙන්න බෑ. ඇය සිතුවා. නමුත් විශාලතම වෙනස තාමත් පැමිණ තිබුණේ නැහැ. එක් වැසි සහිත රාත්‍රියක අමායා කෝපි කඩයකට ගියා. එහි ජනේලය අසල අසුනක තරුණයෙක් වාඩි වී පොතක් කියවමින් සිටියා. ඔහුගේ නම නිරෝෂන්. අමායා ඇතුළට යන විට ඔහුගේ අතේ තිබූ පොත බිම වැටුණා. ඇය ඒ අහුලලා ඔහුට ලබා දුන්නා. ඔහු සිනාසුණා. ස්තුතියි. අමායාගේ හදවත අමුතු ලෙස ගැහෙන්න පටන් ගත්තා. ඔවුන් සුළු කතා බහක නිරත වුණා. ඉන්පසු දුරකථන අංක හුවමාරු කරගත්තා. ඒක සාමාන්‍ය හමුවීමක් වගේ පෙනුනත් අමායාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණා. ඊළඟ මාස කීපය තුළ ඔවුන් නිතර හමු වුණා. කෝපි, උද්‍යාන, මුහුදු වෙරළ, දිගු දුරකථන සංවාද, සෙමින් මිත්‍රත්වය ආදරයකට හැරුණා. නමුත් නිරෝෂන් සම්බන්ධයෙන් අමුතු රහසක් තිබුණා. ඔහු තම පවුල ගැන කතා කළේ නැහැ. තම අතීතය ගැන කතා කළේ නැහැ. සමහර දිනවල හදිසියේ අතුරුදහන් වුණා. අමායාට මේ ගැන සැකයක් ඇති වුණා. එක් රාත්‍රියක ඇය අමුතු සිහිනයක් දැක්කා. තම මව සුදු ඇඳුමකින් ඇය ඉදිරියේ සිටිනවා දැක්කා. මව පැවසුවා පොතේ අවසාන පිටුව සොයන්න කියලා. ඇය ගැස්සී අවදි වුණා. පැරණි කළු පොත අරගෙන නැවත බලන්න පටන් ගත්තා. මෙතෙක් ඇය දැක නොතිබූ කුඩා රහස් කොටසක් අවසානයේ තිබුණා. ඒ සඳහන් වූයේ අංක කිහිපයක් සහ ලිපිනයක්. ඇය පුදුම වුණා. ඒ ලිපිනය නිරෝෂන්ගේ පදිංචියට ඉතා ආසන්න ස්ථානයක්. ඊළඟ දින ඇය එම ලිපිනයට ගියා. එය පැරණි නිවසක්. දොර වසා තිබුණා. නමුත් ජනේලයක් හරහා ඇතුළට බලද්දී ඇයගේ හුස්ම නතර වුණා. බිත්තියේ තිබූ පැරණි ඡායාරූපයක සිටියේ ඇයගේ මවයි. ඇය කම්පනයට පත් වුණා. අම්මා මෙතන කොහොමද? ඒ මොහොතේ පිටුපසින් කෙනෙක් කතා කළා. ඔයා දැක්කද නේද? අමායා හැරී බැලුවා. ඒ නිරෝෂන්. මේ මොකද්ද? අමායා ඇසුවා. නිරෝෂන් දිග හුස්මක් ගත්තා. ඔයාගේ අම්මා මගේ තාත්තගේ හොඳම මිතුරියක්. අමායා නිහඬ වුණා. ඒත් ඔයා මට කිව්වේ නෑ. මම දැනගෙන හිටියේ නැහැ ඔයා එයාගේ දුව කියලා. නිරෝෂන් පැවසුවා. පසුව ඔහු තවත් විශාල රහසක් හෙළි කළා. වසර 20කට පෙර ඔවුන්ගේ පවුල් දෙකම එක්ව ආකර්ෂණ නීතිය සහ ස්තුතිවන්තකම පිළිබඳ සටහන් එකතු කර තිබුණා. ඒ සියල්ල රහසිගත දිනපොත් මාලාවක තිබුණා. අමායාගේ මව ඒවායේ කොටසක් ආරක්ෂා කර තිබුණා. ඔවුන් දෙදෙනා එකට එම අභිරහස සොයා යාමට තීරණය කළා. සති ගණනාවක් පුරා පැරණි ලිපි, දිනපොත් සහ සටහන් පරීක්ෂා කළා. එහි ඔවුන්ට හමු වූයේ එක් සත්‍යයක්. ජීවිතයේ විශාල වෙනස්කම් ආරම්භ වන්නේ මිනිස් හදවත තුලින් බව. ආකර්ෂණ නීතිය මැජික් එකක් නොවන බව. එය සිතුවිලි, විශ්වාසය, ක්‍රියාව සහ ස්තුතිවන්තකම එක්ව ක්‍රියා කරන ක්‍රියාවලියක් බව. අමායාට තම මව ගැන අලුත් ගෞරවයක් ඇති වුණා. කාලය මෙසේ ගෙවී ගියා. නිරෝෂන් සහ අමායාගේ ආදරය ශක්තිමත් වුණා. එක් සන්ධ්‍යාවක මුහුදු වෙරළේදී නිරෝෂන් ඇයගේ අත අල්ලා ගත්තා. අමායා, මට හිතෙනවා
විශ්වය අපිට එකට ගෙනාව කියලා. අමායා සිනාසුන මටත් මම ආදරේ ඔයාට. අමායාගේ ඇස් කඳුලින් පිරුණා. මමත් ඔයාට ආදරේ. එදා රාත්‍රියේ ඇය නිවසට පැමිණ මවගේ දිනපොතේ අවසාන හිස්පිටුව විවෘත කළා. ඇය ලිබා තිබුණේ මෙසේ: ස්තුතියි අම්මා, ඔබ මට ජීවිතයේ ලොකුම රහස ඉගැන්නුවා. ස්තුතිවන්ත හදවතක් ආදරය ආකර්ෂණය කරයි. ආදරය ආශ්චර්යයන් ආකර්ෂණය කරයි. ආශ්චර්ය ජීවිතය වෙනස් කරයි. ඇය පෑන තැබුවා. ජනේලේ අසලට ගියා. අහස පුරා තරු දිලිසෙමින් තිබුණා. ඒ මොහොතේ ඇයට හැඟුණේ තම මව කොහේ හෝ සිට සිනාසෙමින් බලා සිටින බවයි. ඇය ඇස් වහගෙන නිහඬව කීවා, ස්තුතියි. ඒ වචනය සමග ඇයගේ හදවත පුරා වසර ගණනාවක් තිබූ හිස් බව අතුරුදහන් වුණා. ඇයට අවසානයේ තේරුණා සතුට යනු හෙට ලැබෙන දෙයක් නොවේ. එය අද ස්තුතිවන්ත වීමට තෝරා ගැනීමයි. ආදරය යනු සොයා යන දෙයක් නොවේ. එය ඔබ තුල ඇති විට ඔබ වෙත පැමිණෙන දෙයකි. අභිරහස යනු විශ්වය පිළිබඳ රහසක් නොවේ. අභිරහස තිබෙන්නේ මනුෂ්‍ය හදවත තුලය. එම හදවත ආදරයෙන්, විශ්වාසයෙන් සහ ස්තුතිවන්තකමෙන් පිරුණු විට ජීවිතය නොසිතූ ආකාරයෙන් වෙනස් වෙනවා. ඒ අනුව අමායාගේ නව ජීවිතය ආරම්භ වුණා. එය අවසානයක් නොවේ. එය ඇයගේ ලස්සනම පරිච්ඡේදයේ ආරම්භය වුණා.